ආශා කහවත්ත ප්‍රිලෝයස් සංවිධානයේ විධායක සභාව මේ අවස්ථාවේදී මම වැඩිදුරම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මොහොතේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදු වී ඇති විනාශය සම්බන්ධයෙන් රටක අනාගතය තමයි දරු පරපුර. එතකොට මේ දරු පරපුරට මේ සිදු වෙලා තියෙන සිදුවීම සම්බන්ධයෙන් රටේ තියෙන සියලුම ආයතන මේ මොහොත වෙන විට මරණින්දේ ඉන්නේ. ශ්‍රී ලංකා පොලිසිය, ළමා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාත්මක වෙන ළමා ආරක්ෂණ අධිකාරිය, කාන්තා හා ළමා කොට්ටාසය, ඊළඟට අල්ලස් සහ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ කියන සියලුම ආයතන මරණින්දේ ඉන්නේ. මේ මොහොත වෙනකොට අපේ ලංකාවේ තිබෙන ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ යටතේ වේ කරන්න පුළුවන් වැරදි. ඒ කියන්නේ පුංචි දරුවෙකුට ලිංගික අපයෝජනයක් තමයි මේ සිද්ධ කරලා තියෙන්නේ. මොකද පෙළඹවීමක් සිද්ධ කරලා තියෙනවා. ඒ පෙළඹවීම යටතේ අපේ ලංකා දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය වෙනවා. 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත, 1998 අංක 29 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත, ඒ වගේම 2006 අංක 16 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත යටතේ මෙම වැරදි. ඒ කියන්නේ 286 වගන්තිය අවස්ථා 3කදී සංශෝධනය වෙලා තියෙනවා මේ ලිංගික ඒ කියන්නේ අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් මෙම වගන්ති සංශෝධනය වෙමින් නීති තිබෙනවා ලංකාවේ. පෙළඹවීම සම්බන්ධයෙන් නීති තිබෙනවා. ඊළඟට මෙම වීඩියෝ එක ඒ කියන්නේ මේ ලින්ක් එක ඒ දරුවෝ අතරට බෙදා හැරීම සම්බන්ධයෙන් නීති පවතිනවා. ඊළඟට මෙම රාජ්‍ය සේවකයන් රජයේ නිලධාරීන් මේවා මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් 163 වගන්තිය පවතිනවා. එතකොට මම මේ පොලිස්පතිවරයාගේ අවධානය පිණිස තමයි කියන්නේ. එතකොට මේ තරම් වැරදි තොගයක් මෙම අගමැතිනියගේ සිට මෙම අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සිදු කරලා තිබෙන මෙම අවස්ථාව සම්බන්ධයෙන් මේ තරම් වැරදි ගණනාවක් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ තියෙද්දී අනාවරණය වෙලා තියෙද්දී ඇයි මේ පොලිස්පතිතුමා මේ අවස්ථාවේ මරණින්දේ ඉන්නේ? අපි ප්‍රීලෝයස් සංවිධානයේ විදිහට අපි ඉදිරියට මෙවැනි වැරදි සම්බන්ධයෙන් පුද්ගලික පැමිණිලි අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. මේ ආයතන ඊළඟට බලන්න මේ අල්ලස් සහ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිදිද කියලා තමයි මට අහන්න තියෙන්නේ. පොතේ කියනවා මේ තියෙන මොඩියුලේ කොළ දෙකක් ගලවනවලු. දැන් මේ කොළ දෙක ගලවන්න කොහෙටද ඇරියේ කියලා කිසිම ආකාරයකින් තොරතුරක් මේ මහ ජනතාව වෙත ලබා දීලා තියනවද? මේ කොළ දෙක කොහෙද ගලවන්නේ? ඒ කොළ දෙකට යන ඒ කොළ දෙක ගලවන්න යන මොන ආයතනයටද ලබා දුන්නේ? යන වියදම කවුද තාක්ෂේරු කරලා තියෙන්නේ? ඊට පස්සේ මේ පිටු දෙකක් ගලවනවා කියන්නේ පොතක මොඩියුලේක පිටු 4ක්. ඊට පස්සේ තව පිටු දෙකක් අයින් වෙනවා. එතකොට පිටු 4ක් තව පිටු දෙකක් අලුතින් print කරලා කොලයක් දාන්න ඕනේ. එතකොට මේවට කවුද වියදම දරන්නේ? මේ වියදම කවුද මේ වගේ වියදමක් යනවා කියලා කවුද තාක්ෂේරු කරේ? කුමන තැනකද? එතකොට කිසිම දෙයක් නැහැ මේ මොහොත වෙනකොට එළියට ඇවිල්ලා. එතකොට මේ පොත් වලට යන කොළ වලට විතරද මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ විදියට මුදල් වියදම් කරලා තියෙන්නේ? මේගොල්ලෝ ගෙදරින් ගෙනල්ලාද මේ මුදල් තියෙන්නේ? නෑ. මේවා මහ ජනතාවගේ බදු මුදලින් ලැබෙන සල්ලි තමයි අපිට මේ වියදම් කරලා තියෙන්නේ. දැන් බලන්න මේ මොඩියුලේ සම්බන්ධයෙන් මේ 6 වසර පන්තියට එම පුහුණු වීම සැසිවාර ගුරුවරුන්ට පවත්වලා තියෙනවා. මම මාධ්‍ය වාර්තාවල දැක්ක විදිහට මේ පුහුණු සැසි දැනට මාසික විතර කාලයක් විතර පවත්වලා තිබෙනවා. ගුරුවරු 5000කට ආසන්න සංඛ්‍යාවක් පුහුණු කරලා තියෙනවා. එතකොට මේ පුහුණු වීම කරන අවස්ථාවේදී මෙම මොඩියුලය මේ වෙබ් ලින්ක් එක ගැන මේ මොඩියුලේ තියෙන වෙබ් ලින්ක් එක ගැන එතකොට මේ 5000ක් පමණ පිරිස පුහුණු කරන අවස්ථාවේදී මේ ගුරුවරු දැක්කේ නැද්ද? මේක තමයි මට අහන්න තියෙන්නේ. විශේෂයෙන්ම මේ පුහුණු කරපු ගුරුවරු මේ වෙබ් ලින්ක් එකෙන් මොනවද තියෙන්නේ? පුංචි පහේ දරුවන්ට මොනවද මේකෙන් ගිහිල්ලා වැඩි දුරට සර්ච් කරන්න තියෙන්නේ කියලා මේ පුහුණු සැසිවලදී දැක්කේ නැද්ද? නෑ. අපිට ඒක මේ සමාජයේ විය හැකි භාවයක් තියෙන වෙන්න පුළුවන් කරුණක් නෙවෙයි. මොකද ගුරුවරු 5000ක් විතර සැසියක පුහුණු කරනකොට මේ පොතේ මොනවද තියෙන්නේ? මේ වෙබ්සයිට් එකෙන් ගියාම මොනවද තියෙන්නේ කියලා අනිවාර්යයෙන්ම ඒ පුහුණු සැසිවලදී කියා දෙනවා, පරිශීලනය වෙනවා. එතකොට මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒ දරුවන්ට අතට පත් කිරීමට සමයි කටයුතු කරලා තියෙන්නේ. මේක කවුරු හරි දැකලා මේ විදිහට මේ මාධ්‍ය මගින් අනාවරණය නොවෙන්න මේ ලංකාවේ සියලුම දරුවන් අපයෝජනය කරලා හමාරයි. මොකද මේ පෙළඹවීම මේ අපිට බෑ සාමාන්‍ය මිනිස්සෙකුට පුළුවන්ද කියන්න? සාමාන්‍ය මිනිස්සෙකුට පුළුවන්ද මේ වගේ වීඩියෝ එකක් බෙදා හරින්න පුළුවන්ද? මේ වගේ වෙබ්සයිට් එකක් බෙදා හරින්න පුළුවන්ද? මේ වගේ වෙබ්සයිට් එකක් බලන්න කියලා කියපු මේ සාමාන්‍ය මිනිස්සු කී දෙනෙකුට ලංකාවේ අධිකරණවල නඩු පවතිනවද? ඒ නිසා මම මේ අගමැතිනිය ප්‍රමුඛ මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මේ සියලුම මේ වගකිව යුතු පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ දරුවන්ට කරන්න යන හානිය රටක අනාගත පරපුරට මේ කරන්න යන හානිය වළක්වලා ඒ වගේම
මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන S2 ඇරලා බලලා දැනටත් මර නින්දේ ඉන්නවනම් නැගිටින්න ආය අපිට වෙන්න හානියක් නැහැ වෙලා ඉවරයි නැගිටලා මෙන්න මේ වැරදි දණ්ඩ නීති සංග්‍රහය යටතේ මේ වැරදි කරලා තිබෙන මේ පුංචි දරුවන්ට මේ ලිංගික අපයෝජනයක් තමයි මේ කරලා තියෙන්නේ මොකද පෙළඹවීමත් ලිංගික අපයෝජනයක් ඒ අනුව මේ වැරදි කරලා තියෙන මිනිස්සු නීතිය ඉස්සරහට ගේන්න දැනට තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරලා තිබෙනවා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කරලා තිනවා අල්ලා සහ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරලා තිබෙනවා තාම අපි දැක්කේ නැහැ කිසිම ආකාරයකින් නීතිය ක්‍රියාත්මක වෙනවා මේ නීතිය ක්‍රියාත්මක කර ගැනීම සඳහා තමයි අපි මේ බල කරන්නේ මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට අපි ප්‍රිලෝය සංවිධානය අනිවාර්යයෙන්ම මේකේ නීතිය ක්‍රියාත්මක කරන ස්ථානය දක්වා ගෙන ඒමට අපි කටයුතු කරනවා ඒක තමයි අපේ දැක්ම මේ අවස්ථාවේදී ඇහැරෙන්න නැගිටින්න